අද මං ඉන්නේ වැටක් උඩ. සමහරලාට හෙට වෙද්දි මං කොට උඩ ඉන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් වැට උඩ කොට උඩ කොහොම හිටියත් තාක්ෂණය හැමදාමත් වෙනස් වෙනවා. ඉතින් තාක්ෂණය වෙනස් වෙන්නේ මොකක් හින්දාද? තාක්ෂණය වෙනස් වෙන්නේ තරඟකාරීත්වයෙන් හින්දා. ඉතින් මේ තරඟකාරීත්වයේ ඇතුලේ වෙනස් වෙන තාක්ෂණය ගැන හැමදාම කතා කරන වැඩසටහනත් එක්ක තමයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. මේ දවස්වල Apple සමාගමට ගොඩක් ලාභයි. කොච්චර ලාභයිද කියනවනම් ඇමරිකානු ඩොලර් බිලියන 700ක කොටස් වෙළඳපොළ වටිනාකමක් Apple සමාගමට ලැබිලා තියෙනවා. මේක වටිනාකම තක්සේරු කරොත් මම මෙන්න මේ විදිහට Google සමාගමේ Microsoft සමාගමේ කොටස් වෙළඳපොළ වටිනාකම එකට එකතු කරත් මේ ගාන අභිභවා යන්න බෑ කියලා තමයි විශ්ලේෂකයන් පවසන්නේ. ඉතින් Apple සමාගම මේ විදිහේ සාර්ථකත්වයක් අත් කරගනිද්දි තවත් පැත්තකින් කතා කරනවා Samsung Galaxy S6 ෆෝන් එක ගැන. මේ ෆෝන් එකේ ස්පෙસિෆිකේෂන් ගැන ගොඩක් කට්ටිය අදහස් මත පළ කරනවා. ඒ කොහොම වුණත් මේ ෆෝන් එක රිලීස් වෙන්න තවත් තියෙන දින කිහිපයක් විතරයි. අපි යන්න සූදානම් අපේ ටෙක් ගුරු ටීම් එක බාසිලෝනා වලට. ගිහිල්ලා මොබයිල් වර්ල්ඩ් කොංග්‍රස් එකේදී මේ ෆෝන් එක රිලීස් ගැන ඒ වගේම මොබයිල් ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන් ගොඩාක් වෙනස්කම් ගැන මේ එක්සිබිෂන් එකේදී කතා කරනවා, පෙන්නනවා, වර්ක්ෂොප්ස් කරනවා. ඉතින් අපි මේ දේවල් ටෙක් ගුරු තුලින් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. Apple සමාගම ගැනත් Samsung Galaxy S6 ෆෝන් එක ගැනත් කතා කරපු හින්දා අපි හිතුවා අද ටිකක් ලංකාවට රිලීස් වෙච්ච ලංකාවේ සාමාන්‍ය වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන් ෆෝන් එකක් ගැන රිවිව් එකක් ඔබට අරන් එන්න. OnePlus 1 කියන්නේ අන්න ඒ වගේ ෆෝන් එකක්. මේ ඊයේ පෙරේදා ඉඳන් මේ ෆෝන් එක ලංකාවේ සාමාන්‍ය වෙළඳපොළෙන් ඔබට මිලදී ගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි සූදානම් මේ ෆෝන් එකේ රිවිව් එකක් ඔයාලට අරන් එන්න. තාක්ෂණය ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ වෙනකොටත් OnePlus 1 ගැන අහලා ඇති. OnePlus 1 ජංගම දුරකථනයට මේ වෙනකොට ටෙක් කමියුනිටි එක ඇතුළේ නම් ලොකු අවධානයක් යොමු වෙලා. ඒත් සාමාන්‍යයෙන් නම් ගොඩ දෙනෙක් OnePlus 1 ගැන දන්නේ නැහැ. මේ ජංගම දුරකථනයට මේ තරම් ඉල්ලුමක් තියෙන හේතුව තමයි ඒකේ මිල. HTC One M8, Samsung Galaxy S5 හෝ iPhone 5s වගේ ජංගම දුරකථනවල මිල ඩොලර් 700ක් පමණ වුණත් ඒ හා සමාන performances ඇති OnePlus 1 හිමිල ඩොලර් 300ක් පමණයි වෙන්නේ. performances සහ software අතින් බොහෝ සෙයින් Nexus 5 එකකට සමාන මේ ප්‍රොසෙසරය 2.5 GHz quad-core Snapdragon 801 ප්‍රොසෙසරයක්. RAM මතකේ 3GB වන අතර තිරය අඟල් 5.5ක තිරයක්. සාමාන්‍ය ජංගම දුරකථනයක් සමග සසඳන විට OnePlus 1 කියන්නේ තරමක් විශාල ජංගම දුරකථනයක්. කෙසේ නමුත් මේ දුරකථනයේ නිෂ්පාදන තත්ත්වය ඉතා විශිෂ්ටයි. Samsung Galaxy S5 වගේ දුරකථනයක බලන විට පෙනුම විශිෂ්ටයි. පසුපස ආවරණය නිර්මාණය වී ඇත්තේ අතට පහසු උසස් පෙනුමක් ගෙන දෙන ද්‍රව්‍යයකින්. Sandstone Black හා Silk White ලෙස version දෙකක් නිකුත් කර ඇති අතර ඒවා පිළිවෙලින් 64GB සහ 16GB වෙනවා. වෙනත් කිසිදු දුරකථනයක දැකිය නොහැකි අන්දමේ අපූරු පසුපස ආවරණයක් මෙහි දකින්නට පුළුවන්. ඔබටත් OnePlus 1 ජංගම දුරකථනයක් මෙලදී ගන්නට පුළුවන් නම් ඔබත් එහි පසුපස ඔබේ මුහුණේ ස්පර්ශ කරලා බලන්න. ඒක ඇත්තටම අපූරු අත්දැකීමක්. හැබැයි ඔබ අරන් තියෙන්නේ 16GB version එක. එහෙම නැත්නම් Silk White ෆෝන් එක නම් තරමක් ලිස්සන සුළුයි. ඒ නිසා බාහිර කවරයක් හෝ බාහිර ස්ටිකරයක් අලවා භාවිතා කරනවා නම් වඩාත්ම සුදුසුයි. තරමක විශාල ජංගම දුරකථනයක් වුණත් මෙහි බටන් ප්ලේස්මන්ට් එකේ නම් වරදක් නැහැ. ඒ නිසා power on off කරන්න, වොලියුම් අඩු වැඩි කරන්න වැඩි වෙහසක් දරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ විදිහට බලනකොට නම් මිලට උපරිම සාධාරණයක් කරන්න OnePlus 1 සමත් වෙලා. දැන් බලමු OnePlus කියන්නේ ඇත්තට මොකක්ද කියලා. OnePlus කියන්නේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමේ නම. එයාලගේ පළමු නිෂ්පාදනය නිසායි OnePlus 1 කියන නම මේ ජංගම දුරකථනයට වැටුනේ. ඒත් කොහොමද මේ වගේ සුපිරි ෆෝන් එකක් මේ තරම් අඩු මුදලකට දෙන්නේ? සාමාන්‍යයෙන් Samsung Galaxy S5 වගේ ෆෝන් එකක් ඩොලර් 700ක් විතර වෙනවා. ඒත් Samsung Galaxy S5 ජංගම දුරකථනයක් නිෂ්පාදනයට වැය වෙන්නේ ඩොලර් 250ක් වගේ මුදලක්. ඉතින් ඒ ඉතුරු ඩොලර් 450 මොකටද? මේ සියල්ල වැය වෙන්නේ රිසර්ච් ඇන්ඩ් මාකටිං වලටයි. හැබැයි OnePlus සමාගමේ නම් මාකටිං වලට වියදමක් දරන්නේ නැහැ. ඒ අය ඒ වෙනුවට අන්තර්ජාලය හරහා පැවැත්වෙන තරඟ, සෝෂල් මීඩියා හා ෆෝරම්ස් වගේ දේවල් තමයි යොදාගන්නේ. ඔන්න ඕකයි OnePlus ලගේ රහස. හැබැයි සමාගමක් විදිහට මේ උපාය කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියන්න නම් අපි දන්නේ නැහැ. මොකද ඒ වගේ මාකටිං ක්‍රමයකින් කැප්චර් කරන්න පුළුවන් පිරිස දැනට බොහෝම සුළු ගණනක්. ඇත්තටම මේ දුරකථනයේ හાર્ඩ්වෙයාර් සුපර්බ්. මිල අඩු නිසා ඔබට හිතන්න පුළුවන් බාල තත්ත්වයේ ජංගම දුරකථනයක් කියලා. ඒත් ඒක එහෙම නැහැ. හાર્ඩ්වෙයාර් අතින් සහ ස්පෙක්ස් අතින් ඩොලර් 700ක් වටනා ජංගම දුරකථනයකට මේ ෆෝන් එක දෙවනි නැහැ.
මිලිඇම්පිය 3200ක වගේ වැඩි ධාරිතාවයකින් යුත් මේ OnePlus One දුරකථනයේ බැටරිය ගලවා ඉවත් කරන්න නම් බැහැ. ඒ වුණත් පසුපස ආවරණය පහසුවෙන් ගැලවිය හැකි නිසා විවිධ මෝස්තර ගණනාවක් අතරින් කැමති ආවරණයක් තෝරා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. අධිධාරිතා බැටරියකින් බලගැන්වෙන නිසා පහසුවෙන් දවස් 2ක කාලයක් සඳහා බැටරිය ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක අඩංගු වෙන්නේ එක මයික් එකක් විතරයි. හැබැයි මේකේ මයික්ස් 3ක් තියෙනවා. ඒ නිසා වඩා හොඳින් බාහිර ශබ්ද වලින් කටහඬ වෙන් කරලා පැහැදිලි හඬක් ලබා දෙන්නට මේ දුරකථනයට හැකියාව ලැබිලා තියෙනවා. OnePlus One හි විශේෂතම අංගය වන්නේ software features. Android KitKat මත නිර්මාණය වුණු Cyanogen Mod මෙහෙයුම් පද්ධතියයි මෙහි ඇතුළත් වෙන්නේ. මේ ජංගම දුරකථනයේ වෙනුවෙන්ම නිකුත් වූ සංස්කරණයක් වන Cyanogen Mod 11S අඩංගු OnePlus One Nexus එකට සමාන දුරකථනයක් කියලා හඳුන්වා දෙන්න පුළුවන්. Nexus වගේ pure Android අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වගේම Tamanට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්නත් අවස්ථාව තියෙනවා. boot animation, theme වගේම buttons පවා වෙනස් කරන්නට Cyanogen Mod පාවිච්චි කරලා ඔබට හැකියාව තිබෙනවා. ෆෝන් එකේ off screen capacitive buttons වෙනුවට on screen buttons වලට මාරු වෙන්නටත් අවශ්‍යතාවය අනුව අලුත් buttons එකතු කරන්නටත් හැකියාව තියෙනවා. මෙහි lock screen එක තරමක් වෙනස්. lock screen එක හරහා ශ්‍රේණිකව කැමරාවට යොමු වීමටත් හැකියාව තිබෙනවා. ඒ වගේම ළඟදිම Android Lollipop සඳහා සහාය ලබා දෙන්නටත් සූදානමක් තියෙනවා කියලායි දැනගන්න ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි OnePlus සමාගමෙන්ම නිර්මාණය කළ Android මත පදනම් වූ Oxygen OS නම් අලුත් මෙහෙයුම් පද්ධතියක් OnePlus වෙත ලබා දෙන්නටත් OnePlus සූදානම් වෙනවා. ඒ අතින් බලනකොට මෘදුකාංග සඳහා ඔබ කැමති ආකාරයේ තීරණයක් ලබා ගන්නට OnePlus හරහා ඔබට හැකියාව තිබෙනවා. කැමරාව ගැන කතා කරනවා නම් OnePlus One කැමරාව 13MP කැමරාවක්. ඒ වගේම 5MP ඉදිරිපස කැමරාවකුත් ඇතුළත්. ඉතින් ඒ නිසා සෙල්ෆි වලට සුපිරි කැමරා එකක්. කැමරා ඇප් එක සම්පූර්ණයෙන්ම වගේ රීඩිසයින් කරන්නට Cyanogen Mod සමත් වෙලා තියෙනවා. ඒ නිසා පහසුවෙන් විවිධ මෝඩ්ස් වලට මාරු වෙන්නටත් ක්ෂණිකව ඡායාරූප ගන්නටත් හැකියාව තියෙනවා. මේ කැමරාවෙන් ලබා ගන්න ඡායාරූප තත්වයෙන් උසස්. නියම වර්ණ සංයෝජනයත් නියම වර්ණ ප්‍රතිනිර්මාණයත් නිසා එදිනෙදා කැමරාවක් ලෙස භාවිතයට ඉතා සුදුසුයි. 4K ප්‍රමාණයේ වීඩියෝ කරණයට හැකියාව තිබුණත් ඔප්ටිකල් ඉමේජ් ස්ටැබිලයිසර් එකක් නොමැති නිසා වීඩියෝ ඒ තරම් හොඳ තත්ත්වයේ නැහැ. එසේ වුණත් ස්ලෝ මෝෂන් වීඩියෝ ලබා ගන්නටත් මේ කැමරාව සමත්. ඩුවල් LED ෆ්ලෑෂ් එකක් සහිත නිසා රාත්‍රී කාලයේවත් ඡායාරූප ගන්නට පුළුවන්. ඒත් අඳුරේ ලබා ගන්නා ඡායාරූපවල තත්ත්වය නම් ඒ තරම් හොඳ නැහැ. HDR ඡායාරූප නම් වෙනත් කැමරා සමග සසඳන විට ඉතාමත් හොඳ තත්ත්වයේ තිබෙනවා. RAM මතකයේ 3GB වන නිසා පහසුවෙන් ඇප් ගණනාවක් හැන්ඩල් කරන්නට හැකියාව තියෙනවා. වෙබ් බ්‍රවුසිං වලදීත් කිසිම අපහසුයක් හෝ හිරවීමක් සිදුවන්නේ නැහැ. resolution වැඩි තිරය නිසා කුඩා අකුරු පවා පැහැදිලිව දැක ගන්නට පුළුවන්. ඒ වගේම ගේමිං පර්ෆෝමන්සස් උනත් හොඳ මට්ටමක පවතිනවා. තිරය විශාල නිසා චිත්‍රපට වීඩියෝ පට නරඹන්නටත් ස්ටීරියෝ සවුන්ඩ්ස් ඇති නිසා හොඳ වින්දනාත්මක අත්දැකීමක් ලබා ගන්නත් පුළුවන්. ඒත් ස්පීකර්ස් දෙකම එකම පැත්තේ තිබෙන නිසා චිත්‍රපට වීඩියෝ පට නරඹන විට නියම ස්ටීරියෝ අත්දැකීමක් විඳින්නට බෑ. හැබැයි ඉතින් OnePlus One කියන්නේ සල්ලි දීලා වුණත් ලේසියෙන් මිලදී ගන්න පුළුවන් ෆෝන් එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ දුරකථනයේ මිලදී ගන්නට ඔයාලට කාගෙන් හරි දැනට මිලදී ගත්ත කෙනෙක්ගෙන් ඉන්වයිට් එකක් ලැබෙන්න අවශ්‍ය වෙනවා. හැබැයි ලංකාවේ අපිට නම් දැන් රුපියල් 50000ක වගේ මිලකට mystore.lk වෙබ් අඩවියෙන් මිලදී ගන්න පුළුවන්. ඒත් තම ලෝකේ අනිත් රටවල් වලත් ලේසියෙන් මිලදී ගන්න බැරි මේ ජංගම දුරකථනය කොහොමද ලංකාවට ආවේ? OnePlus කියන්නේ චීන සමාගමක්. ඒ නිසා ඒ අය වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ ආසියානු කලාපයේ වෙළඳපළ ගැනයි. ඉතින් ඉන්දියාව තුළ මේ ජංගම දුරකථනය ප්‍රචලිත කරන්න OnePlus දුරකථනය පෙබරවාරි 10 වෙනිදා සිට සාමාන්‍ය පරිදි වෙළඳපළට නිකුත් කළා. අන්න ඒ විදිහට තමයි OnePlus One ලංකාවට ආවේ. තවත් අය තරමක් බයින් ඉන්නවා ලංකාව ඇතුළේ මේ ෆෝන් එක වැඩ කරනවද කියලාත්. ඒත් 4G LTE ඇතුළුව සියලුම වර්ගයේ සම්බන්ධතා සඳහා OnePlus One ලංකාව ඇතුළේ සහාය දක්වනවා කියලා අපිට දැක ගන්න ලැබුණා. mystore.lk හරහා මිලදී ගන්නට ඔයාලට සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඩ් එකකින් රුපියල් 49770ක මුදලකටත් මිලදී ගන්න පුළුවන් වගේම පහසු ගෙවීමේ ක්‍රම සඳහා ක්‍රෙඩිට් කාඩ් එකක් මගින් වාරික ලෙස ගෙවීමේ පහසුකම් වුවත් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම කොළඹවට ප්‍රදේශවලට නොමිලේම ගෙදරට ගෙන්වා ගන්නටත් හැකියාව තියෙනවා. මේ විදිහට බලනකොට හැම අතින්ම ගත්තම දැනට ලංකාවේ මිලදී ගන්න පුළුවන් හොඳම ස්මාර්ට් ෆෝන් එක කියලත් මේ ෆෝන් එක හඳුන්වා දෙන්න පුළුවන්. Apple, Samsung වගේ දැවන්ත නම් වලින් දැවන්ත මාකටිං වලට ගෙවන මුදලත් අපි ගෙවන්න ඕනේද?
නැත්නම් වැඩි ප්‍රසිද්ධ නැති වුණත් හොඳ තත්ත්වයේ උසස් ජංගම දුරකථනයක් මිලදී ගන්නවද කියලා ඔයාලම හිතලා බලන්න. දැනටමත් ඔයාලා OnePlus One භාවිතා කරන කෙනෙක් නම් අපිට ඔයාලගේ අත්දැකීම් දෝෂාරෝපණ කියන්න අමතක කරන්න එපා. ඒක OnePlus One දුරකථනයක් ගන්න ඉන්න කෙනෙකුට හොඳ උපකාරයක් වේවි. ICC ක්‍රිකට් වර්ල්ඩ් කප් එක මේ දවස්වල යනවා. ශ්‍රී ලංකාව මැච් දිනනවා, පරදිනවා. ඔක මික්ස් එකේ යන්නේ. අලුත් ටීම් උඩට එනවා. ඉතින් මේ දවස්වල පොඩි ක්‍රිකට් උණුසුමක් Facebook එකෙත් ඇති වෙලා තියෙනවා. ඉතින් Facebook එකේ ඇතිවෙච්ච මේ ක්‍රිකට් උණුසුමට ගැලපෙන විදිහට අලුත් වැඩක් අපේ ශ්‍රී ලංකාවේ ටීම් එකක් වැඩක් පටන් අරන් තියෙනවා. මේක තියෙන්නේ බඩි ක්‍රිකට් නමින්. බඩි ක්‍රිකට් 2015 කියන්නේ එයාලා Facebook එක වෙනුවෙන් හදපු ගේම් එකක්. ice.lk කියන ටීම් එක තමයි මේ ගේම් එක හදලා තියෙන්නේ, Facebook එකට රිලීස් කරලා තියෙන්නේ. ඉතින් අපි සූදානම් මේ ටීම් එකත් එක්ක කතා කරන්න. මොකද මේක වෙනස්ම ක්‍රිකට් ගේම් එකක් කිව්වොත් හරියටම හරි. මොකද මේ බැට් කරන්න බෝල් කරන්න නෙමෙයි මේකේ තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන ක්‍රිකට් ගේම් එකක් කිව්වොත් හරි. අපි සූදානම් ඒ ටීම් එකත් එක්ක කතා කරන්න. බඩි ක්‍රිකට් කියලා කියන්නේ අපි ice.lk ටීම් එක අලුතෙන්ම හඳුන්වලා දෙන Facebook ගේම් එක. කියන්නේ ශ්‍රී ලංකාවේ Facebook crowd එකට අපි හඳුන්වලා දෙන අලුත්ම Facebook ගේම් අත්දැකීම. අතරම බඩි ක්‍රිකට් කියන ගේම් එකට ලොකු ඉතිහාසයක් තියෙනවා. මොකද අපි ටීම් එකක් විදියට ice.lk කණ්ඩායම ෆෝම් වෙලා දැන් අවුරුදු 1.5 දෙකක් විතර වෙනවා. ඉතින් අපිට ලොකු උමනාවක් තිබ්බා ලංකාවේ Facebook ඒ වගේම Facebook crowd එකට මොනවා අලුත් දෙයක් හොඳ දෙයක් එකතු කරලා දෙන්න. ඉතින් අපි හොඳ අවස්ථාවක් හිටියා පහුගිය කාලේ පුරපුරාම මොකද්ද හොඳම අවස්ථාව මේ Facebook එකට අපිට ඇතුළට දෙන්න පුළුවන් අවස්ථාව කියලා. ඉතින් 2015 අපේ ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ඕස්ට්‍රේලියා නවසීලන්තේ තියෙන ක්‍රිකට් වර්ල්ඩ් කප් එකට හොඳම සම්දිස්ථානයක් වුණා. මොකද අපි සෑහෙන කාලයක් බලන් හිටපු නිසා. ඉතින් අපි දෙසැම්බර් මැද භාගයේ තමයි මේකට සූදානම් වුණේ. මොකද පෙබරවාරි 14 වෙනිදා හරියට මේ අපේ පළවෙනි මැච් එක පටන් ගන්න වෙලා තිබ්බා. ඒ අතරේ අපේ නවසීලන්තේ සංචාරක දිලිට අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ අවස්ථාවේ තමයි පටන් ගත්තේ මේ ගේම් එක පටන් අරගෙන මේක ඉක්මනට ඩෙවලොප්මන්ට් එකට යන්න. ඉතින් අපේ ඩෙවලොප්මන්ට් ටීම් එක අතරම 5 දෙනෙක් හිටියා. සීනියර් ඩෙවලොපර්ස් දෙන්නෙක් සහ අපේ ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා, ට්‍රේනර්ස්ලා ඒ වගේ ටීම් එකක් හිටියා. ඉතින් කොහොමරි ජනවාරි මැද ජනවාරි අග සතිය වෙනකොට වගේ අපි සම්පූර්ණ ඩෙවලොප්මන්ට් එක හදලා ඉවර කර ගන්න පුළුවන් වුණා. අපි අතන වෙබ් ඩෙවලොප්මන්ට් එක කරේ. ඉතින් ඒ ඩෙවලොප්මන්ට් එක දැන් පහුගිය සතිය පුරාවටම අපි ටෙස්ටිං මූමන්ට් එක හිටියා. ඉතින් ඒ ටෙස්ටිං එක දැන් සෑහෙන දුරට ඉවරයි. ඉතින් අපි මේ වෙනකොට ලොන්ච් කරලා තියෙන අපේ ඇප් එක Facebook ගේම් එක බඩි ක්‍රිකට් 2015 කියලා. මම හෙමින්සරේ කියන්නම් මේ ගේම මොකක්ද කරන්න තියෙන්නේ කියලා. අර කිව්වා වගේම මේ ගේම් එකේ ප්ලේයිං බැටිං කියලා නැහැ. ඒ කියන්නේ අපි දැක්කොත් හවුස් ඇට් ස්ටික් පාර්ට්නර්ෂිප් කියන ලංකාවේ ක්‍රිකට් ටීම් එක ලංකාවේ Facebook crowd එක ගොඩක්ම යන ක්‍රිකට් ගේම්ස් තමයි අපි මං කිය හවුස් ඇට්. මොකද අපිත් ඒ වගේ දෙයකට ගිහිල්ලා තේරුමක් අතරම නැහැ. මොකද එයාලා දැන්ටමත් කරලා තියෙන නිසා. ඉතින් මේක ටිකක් වෙනස් අත්දැකීමක්. මොකද ශ්‍රී ලංකාවේ අපිට දකින්න පුළුවන් වුණේ නැහැ කිසිම Facebook ගේම් එකක් ශ්‍රී ලංකාව ටීම් එකක් හදපු ශ්‍රී ලංකන් ඩෙවලොප්මන්ට් ටීම් එකක් හදපු Facebook ගේම් එකක් මේ විදිහට ජනප්‍රිය වෙන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. ඉතින් අපි මේක හොඳ අවස්ථාවක් කරගත්තා මේ ගේම් එක රිලීස් කරන්න. ඉතින් අපේ ගේම් එක තියෙන්නේ අපි ප්‍රොමෝට් කරන ගෙස් කියන මූවමන්ට්. ඒ කියන්නේ ගෙස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඊළඟට ඉතුරුලා තියෙන ශ්‍රී ලංකා ඇෆ්ගන් මැච් එකට ඔයාලට පුළුවන් ඇවිල්ලා කියන්න කවුද මේ මැච් එක දිනන්නේ? කවුද man of the match? මේ ටීම් එක කොච්චර ලකුණු ප්‍රමාණයක් රැස් කරයිද? මේක තමයි අපේ සරල සංකල්පය. මේකට අමතරව අපි ගේම් එකේ අපි දෙනවා අපේ ප්‍රශ්න. ඒ කියන්නේ අර කිව්වා වගේ ක්‍රිකට් සම්බන්ධ ක්‍රිකට් ආශ්‍රිත ප්‍රශ්න. 2011 වර්ල්ඩ් කප් එකේ කවුද රන්නර්ස් අප්? කවුද man of the series? ඔය වගේ ප්‍රශ්න සමුදායක් අපි රැගෙන යන සූදානම් මේ තරංගාවලිය පුරාවටම. තරංගාවලිය අවසානයේ අපි හොඳම 5 දෙනා හෝ 10 දෙනා තොරලා උන්ට විශේෂ ත්‍යාගයක් ලබා දෙන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. තවම ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ආරාධනා කරනවා අපේ ඇප් එකත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න කියලා. මේ ඇප් එකේ විශේෂ කාරණා කීපයක්ම තියෙනවා. එකක් තමයි මම කිව්වා විදිහට මේක ශ්‍රී ලංකන් ටීම් එකක් හදපු ශ්‍රී ලංකන් ඩෙවලොප්මන්ට් ටීම් එකක් හදපු ගේම් එකක්. අනිත් එක තමයි මේකේ භාෂා දෙකෙන්ම කටයුතු කරලා තියෙනවා එන Facebook user පාවිච්චි කරන්න. මොකද අපි දකින Facebook crowd එක Facebook applications ගොඩක් තියෙන English වලින්. නමුත් ශ්‍රී ලංකාවේ crowd එකට gaming වල ප්‍රශ්නයක් නැහැ. නමුත් දැනුම ආශ්‍රයෙන් මේ වගේ ප්‍රශ්නයක් කරන අපි අනිවාර්යෙන් සිංහලෙන් ලබා දෙන්න කටයුතු කළා. ඉතින් ඒ වගේ කරුණු තමයි අපි විශේෂයෙන්ම මේ ඇප් එක ඇතුළේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආරාධනා කර සිටිනවා එකතු වෙන්න කියලා බඩි ක්‍රිකට් 2015 සමගින්. ඔන්න එහෙනම් අද කට්ටිය ෆෝන් රිවිව් එකක් බැලුවා. ඒ වගේම ගේම් එක එක්ස්පීරියන්ස් එක ගත්තා. කට්ටිය යන්න බඩි ක්‍රිකට් ගේම් එකට ගිහිල්ලා Facebook ඉන්න ගමන් ගේම් එක ගන්න. මොකද ඔයාලගේ පොඩ්ඩක් ඔළුව පොඩ්ඩක් වෙනස් විදිහකට හිතන ගේම් එකක් කියලා මම හිතනවා. අපේ ෆෝන් රිවිව් එකත් එහෙමයි වෙනස් විදිහේ ෆෝන් එකක් ගන්න ඕන නම් ඔන්න පොඩි chance එකක් තියෙනවා.
හරි මේ දේවල් කතා කරද්දී ඔයාලට හිතෙන දේවල් ඇති අපේ techguru.lk site එකට යන්න ගිහිල්ලා කමෙන්ට් කරන්න ඔයාලගේ feedback එක අපිට ගොඩක් වැදගත් වෙනවා ඒ වගේම අපේ site එකට මොනවද ඇතුළත් වෙන්න ඕනේ අපි මොනවද නොකරන්නේ එහෙම දේවල් හිතෙනවා නම් ඔයා අපිට කමෙන්ට් කරන්න ඒක තමයි අපිට වැදගත් ඒත් එක්කම මාක් හරි අපේ පෙන්නන gadgets වල ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් ඕනම දෙයක් කමෙන්ට් කරන්න පුළුවන් අපේ techguru site එක විතරක් නෙමෙයි අපේ techguru YouTube channel එකට ගියොත් අපේ program එක බලලා ඒ program එක ගැන ඔයාලට හිතන දේවල් කමෙන්ට් කරන්න ලයික් කරන්න ඕනම දෙයක් කරන්න පුළුවන්. එතනින් ගියාම අපේ techguru.lk Facebook පිටුවට යන්න ගිහලා ලයික් එකක් දාලා තියාගන්න මොකද නිතරම අපි අප්ඩේට් කරන හින්දා. හරි. ඔය දේවල් එක්ක අපි දැන් හැමදේම මතක් කරපින්දා යන්න වෙලාව හරි නිසා අදට යනවා. හැබැයි අපි සූදානම් ලබන සතියේත් මේ සතිය ඇතුළත මේන පෞගිය සමා වෙන්න මේ ඉස්සර සතිය ඇතුළත සිද්ධ වෙන අප්ඩේට්ස් ගැන අරන් එන්න සූදානම්. අදට යනවා ලබන බදාදා හමු වෙනකන් මං යනවා.